පිටරට ඉන්න ශ්‍රී ලාංකික විදිහට අපි කවුරුත් කැමති අපි මේ ඉන්න රටේ දේවල් අපේ ශ්‍රී ලංකාවේ ඉන්න අපේ අම්මට තාත්තට අපේ නංගිට මල්ලිට අපේ යාළුවෙක්ට එහෙම නැත්නම් අපේ වයිෆ්ට හස්බන්ඩ්ට පෙන්නන්න මේ රටේ දේවල් කොහොමද වෙන්නේ කියලා පෙන්නලා ඒගොල්ලන්ට අත්දැකීමක් ලබා දෙන්න. මේ රටේ තියෙන කැම බීම ඒගොල්ලන්ට කන්න දෙන්න. ඒ වගේ මේ කල්චර් එක මේ රටවල කල්චර් එක අත්විඳින්න සලසන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරන්නේ ජපානයට කොහොමද ඔයාගේ අම්මා තාත්තා එක්කන් එන්නේ එහෙම නැත්නම් ඔයාගේ රිලේටිව් කෙනෙක් එක්කන් එන්නේ යාළුවෙක් එක්කන් එන්නේ කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා ඔයගොල්ලෝ ලෝක කෙනෙක් හය කරන්න ඕනේද එහෙම නැත්නම් තනියෙන් මේ වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්ද කියන එක. ඇත්තටම කියනවා නම් ඔයාලා මේකට ලෝක කෙනෙක් හය කරන්න අවශ්‍ය වෙන්නේ ඔයාලට මේක තනියෙන් සල්ලි සතයක් වේදන් කරගන්න නැතුව ඔයාලගේ මහන්සියෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක A to Z බලුවාම ඔයාට පුළුවන් ඔයාගේ අම්මා හරි තාත්තා හරි මේ ජපානයට එකන් එන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අයිබෝ මිනසන් කොන්නිචිවා. ඉතින් අදත් තරම් ආව වීසා ගැන වීඩියෝ එකක්. ඉතින් ඕගොල්ලෝ අපේ channel එකට අලුත් නම් අපි තබිසකි ජපාන් channel එක. ඉතින් අපි මේ channel එකෙන් කරගෙන යන්නේ ජපානය ගැන වීඩියෝස්, ජපානයේ වීසා වර්ග, ජපානයේ travel vlogs, නිචිජෝ vlogs, ඒ කියන්නේ දිනදා දේවල්, ඒ වගේ ජපාන ගැන ගොඩක් දේවල් අපි අරගෙන ආවා. ජපාන් භාෂා සම්බන්ධ දේවල්, news අර මේවා සේර වෙනවා. ඉතින් ඔයා ජපානට ආදරේ, ජපානට ආස කෙනෙක් නම්, ජපාන් culture එකට කැමති කෙනෙක් නම් මේ පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපිව subscribe කරලාගෙන තියාගන්න. ඉතින් මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ ඔයාගේ අම්මව තාත්තව නැත්නම් රිලේටිව් කෙනෙක් කොහොමද ජපානයට ගෙන්න ගන්න කියන එක. ඉතින් වීඩියෝ එකේ පළගැස්ම වෙන්නේ මෙන්න මේ විදිහටයි. මුලින්ම මම කතා කරනවා මේ වීසා එක මොකක්ද කියලා. මේ වීසා එක මොන වගේ වීසා එකක්ද? කොයිච්චර කාලයක් ඉන්න පුළුවන්ද? ඒ විදිහට ඒ වීසා එක එක්ස්ප්ලেইন කරනවා. ඊළඟට මම කතා කරනවා ඉන්වයිට් විදිහට ඔයාගේ පැත්තෙන් ඔයා මොනවද හදා ගන්න ඕනේ ડોකියුමන්ට්ස් ඔයාගේ අම්මව එක්කන් එන්න කියන එක ගැන. ඊළඟට මේ අපි මම හඳුන්වලා දෙන මේ ડોකියුමන්ට්ස් එකින් එක අරගෙන මම විස්තර කරනවා මොනවද මේ ડોකියුමන්ට් එක කියන්නේ මේකේ කොහොමද මේක කොහෙන්ද ඩවුන්ලෝඩ් කරගන්නේ කොහෙන්ද ඔයා ගන්න ඕනි ඒ දේවල් කතා කරනවා. ඊට පස්සේ මම කතා කරනවා ඔයාගේ අම්මා මොනවද හදා ගන්න ඕනි ડોකියුමන්ට්ස් කියලා. ඒ කියන්නේ you mom need to prepare කියන තැනදී මම කතා කරනවා ඔයාගේ අම්මා මොනවද හදා ගන්න ඕනි ડોකියුමන්ට්ස් මේ වීසා එක ඇප්ලයි කරන්න කියන එක ගැන. ඊළඟට මම කතා කරනවා මේ වීසා එකට අදාළ ડોකියුමන්ට්ස් කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. කොහොමද ඒක කරන්න කියලා මම ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරලා කොහෙන්ද ඩවුන්ලෝඩ් කරගන්නේ කියන එක ගැන කතා කරනවා. ඊට පස්සේ මම කතා කරනවා මේ වීසා එකට අදාළ ડોකියුමන්ට්ස් ටික රෙඩි කරගත්තාන් පස්සේ ඔයාලා කොහොමද මේකට ඇප්ලයි කරන්න ඒ process එක ඇප්ලයි process එක කතා කරනවා. ඊට පස්සේ කතා කරනවා extra documents and tips. ඒ කියන්නේ මම ඔයාලට මේ වීසා එක රිජෙක්ට් වෙන්නේ නැති වෙන්න විදිහට අවශ්‍ය වෙන tips කීපයක් සහ අවශ්‍ය වෙන extra documents කීපයක් ඔයාලට රෙඩි කරගන්න කියන ඒ ටික මොනවද කියලා කතා කරනවා. ඊට පස්සේ කතා කරනවා මේක රිජෙක්ට් වුණොත් කොහොමද ඊළඟට රීඇප්ලයි කරන්නේ ඒක කොයි විදිහටද කරගන්න කියලා සහ අන්තිමට අවසාන වශයෙන් කතා කරනවා මේ වීසා එක සම්බන්ධව ආට ඇති මෙන්න මේ විදිහට ප්‍රශ්න ඇති කියලා හිතලා හදපු Q&A පොඩි කීපයක් තියෙනවා ඒ ටික කතා කරගෙන යනවා. ඉතින් මේක තමයි අද වීඩියෝ එකේ පෙළ ගැස්ම වෙන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකේ අන්තර්ගතයට. ඉතින් අපි කතා කරන පළවෙනි පොයින්ට් එක වෙන්නේ explanation about short term visa. ඉතින් මේ වීසා එක වෙන්නේ ජපානයට ඔයාලට එන්න පුළුවන් ඔයාලට කට්ටියව ගෙන්නන්න පුළුවන් මොනවටද කියලා කතා කරනවා නම් රිලේටිව්ස්ලා එහෙම නැත්නම් ෆ්‍රෙන්ඩ්ස්ලා ඔයගලන්ට එක්කන් එන්න පුළුවන් සයිට් සීන් වලට ටූරිසම් වලට එහෙම නැත්නම් මොනවා හරි සෙරමනියක් කියලා කියන්නේ ඔයාලගේ වෙඩින් එක ළමයාගේ බත් කැවිල්ලට අර ඒ වගේ දේවල් වලට එක්කන් එන්න පුළුවන් වීසා එක. ඉතින් මේ වීසා එක මැක්සිමම් ඔයාට ඔයාගේ රිලේටිව් හරි ෆ්‍රෙන්ඩ්ස් හරි ෆ්‍රෙන්ඩ් හරි ගෙන්නන්න පුළුවන් දවස් 90ක් වෙනකල්. ඒ කියන්නේ මාස 3කට වගේ අඩු කාලයක්. මොකද දවස් 31 තියෙන මාස තියෙන හින්දා මාස 3කට වඩා අඩු කාලයක් එයාට මේ වීසා එකෙන් ඇවිල්ලා ඉන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලගේ එකන් එනෙක් කෙනාට කරන්න බෑ රස්සා කරන්න බෑ එම්ප්ලොයි කෙනෙක් විතර වැඩ කරන්න බෑ. ඉතින් රිලේටිව්ස්ලා ගෙන්නද්දි අත්‍තරම මේ වීසා එක ටිකක් ගන්න ලේසි. හැබැයි ඔයා ෆ්‍රෙන්ඩ් කෙනෙක් කවුරු හරි යාළුවෙක් අරන් එනවා නම් ඒක පොඩ්ඩක් අමාරුයි. මේක ජපානයේ පොඩ්ඩක් ස්ට්‍රික්ට් වැඩි හින්දා ෆ්‍රෙන්ඩ් කෙනෙක් අරන් එද්දි පොඩ්ඩක් වීසා එක ගන්න අමාරුයි. ඉතින් මේ වීසා එක රිජෙක්ට් වුණොත් ඒ රිජෙක්ට් වෙනවට අදාළ හේතුව ඇත්තටම ඒගොල්ලෝ ඉමිග්‍රේෂන් එකෙන් හරි ඒ වීසා VFS එකෙන් හරි කියන්නේ නැහැ. අනිත් ස්ටුඩන්ට් වීසා වල නම් අපිට රිජෙක්ට් වුණාම හේතු කියනවා. මේකෙදි වීසා එකට හේතුවක් කියන්නේ නැහැ. ඉතින් මේ වීසා එකට අදාළ ડોකියුමන්ට්ස් ටික ඔයා රෙඩි කරගත්තාන් පස්සේ ඔයාට දවස් 5-10ක් ඇතුළත ඔයාට වීසා එක ගන්න පුළුවන්. ඒ කියන්නේ ડોකියුමන්ට්ස් ටික රෙඩි කරලා ඔයා මේක සබ්මිට් කරායින් පස්සේ ඔයාට දවස් 5-10 ඇතුළත මේ වීසා එකට අදාළ කෙක් එක එහෙම නැත්නම් මොකක්ද උනේ කියලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ වීසා එක මොකක්ද කියන එක ගැන. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න දවස් 90යි කියන එක.
ඊළඟට මම කතා කරනවා required documents from inviter side. මේකෙදි මම documents ටික මොකක්ද කියලා මුලින් කතා කරලා ඊළඟ step එකේදී මේ documents එකින් එක අරගෙන ඔයගොල්ලන්ට විස්තර කරලා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ පැත්තෙන් සූදානම් කරගන්න ඕනේ මෙන්න මේ documents ටික. ඉතින් පළවෙනියම invitation letter එක. ඊළඟට letter of guarantee කියන එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් schedule of stay කියන document එක ready කරගන්න. ඊට පස්සේ ඔයාගේ residence card එක නැත්නම් Zairiu card එක ඔයා කොපි එකක් අරගෙන ready කරගන්න ඕනේ. ඊළඟට Zaishoku Shomesho එහෙම නැත්නම් Zai Gaku Shomesho කියනවා ඉන්න certificate of employee එහෙම නැත්නම් certificate of student කියන එකෙන් ඒ documents දෙකෙන් ඔයාලට අදාළ එක ඔයා ready කරගන්න ඕනේ. ඊළඟට ඔයා Jumin Hyo එක එහෙම නැත්නම් certificate of residence කියන එක ready කරගන්න ඕනේ. ඊට පස්සේ Zandaka Shomesho එක එහෙම නැත්නම් ඔයාගේ bank එකෙන් ඔයාගේ bank statement එකක් ගන්නවා ඔයාලට මෙච්චර මුදල් ප්‍රමාණයක් ඔයාගේ bank account එකේ දැන් chocking තියෙනවා කියලා. ඊළඟට ඔයා bank passbook copies ගන්න ඕනේ. ඊළඟට income certificate. ඒ කියන්නේ කසේ ෂෝමේෂෝ එකයි නෝසේ ෂෝමේෂෝ එකයි ඔයා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා සූදානම් කරගන්න ඕනේ අවසාන document එක වෙන්නේ salary slips 3ක් සූදානම් කරගන්න ඕනේ. ඒ කියන්නේ පරණ මාස 3ක salary slips 3ක් pay sheets 3ක් සූදානම් කරගන්න ඕනේ. අපි මෙතන ඉඳන් බලමු මේ මම දැන් කලින් කියපු එක එක documents මොනවද මේවා කියලා. ඉතින් පළවෙනියෙන් කතා කරන්නේ invitation letter එක. මේ invitation letter එකට අපි Japanese වලින් කියන shohei ryusho කියලා. shohei ryusho කියලා කියනවා. ඉතින් මේක ඇයි document එක මේක ඒගොල්ලෝ ඉල්ලන්නේ කියලා කියනවා නම් ඔයාගේ relative හරි ඔයාගේ friend හරි කවුරු හරි ඔයා එක්කන් එන්නේ ඇයි කියලා මෙතනදී ඔයා සඳහන් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ඒකේ relationship එක මොකද්ද මේ background එක මොකද්ද කියලා. ඉතින් මෙතනදී ඔයාගේ අදාළ ඔයා ඉන්න තැන address ඊළඟට අම්මා එක යන අම්මගේ address අර දේවල් ඒ දේවල් details ටික දාන්න ඕනේ. ඉතින් මේකෙදී background of invitation කියලා එක point එකක් එක තැනක් තියෙනවා. මෙතනදී ඔයාලට චූටි ඉඩක් දීලා තියෙනවා. මේ චූටි ඉඩ ඔයාලට මේක ඇත්තටම ලියනට වඩා මම recommend කරන්නේ ඔයගලන්ට වෙනම separate කොළ. එතන චුට්ටක් ලියලා මේක separate attach කරලා තියනවා කියලා වෙනම කොලයක් අරන් A4 කොලයක් අරන් ලියන්න. ඒක තමයි ගොඩාක් හොඳ. ඉතින් දෙවෙනි document එක තමයි guarantee letter එක. එහෙම නැත්නම් letter of guarantee. ඒකට අපි Japanese වලින් කියන Mimoto Hoshosho කියලා. ඉතින් මේකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ අපි ගැරන්ටි වෙනවා කියලා. එයාලා අපේ අම්මව ජපානට එක්කන් ආවන් පස්සේ ජපානයේ ඇතුළත වෙන වියදම් අපි කවර් කරනවා. ඊට පස්සේ ජපානයෙන් පිටතට යනකොට ඒ රිටර්න් එකට අදාළ දේවල් කවර් කරනවා. ඊට පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් වෙනොත් ජපානයේ නීතියට අනුව එයා ක්‍රියා කරනවා කියන එකට අපි ගැරන්ටි වෙනවා කියන එක තමයි මේ Mimoto Hoshosho එකෙන් එහෙම නැත්නම් ගැරන්ටි ලෙටර් එකෙන් මේ අපි එයාලට ගැරන්ටි කරන්න. එහෙම නැත්නම් අපි එයාලට ඔප්පු කරන්න ෂෝමේ කරන්න. ඉතින් ඊළඟ ડોකියුමන්ට් එක තමයි schedule of travel. එහෙම නැත්නම් travel itinerary එක. ඒ කියන්නේ අපි ජපනිස් වලින් මේකට කියනවා taisai yotei කියලා. ඒ කියන්නේ මේකෙන් අපි සඳහන් කරන්නේ අපේ අම්මා අපි ජපානයට ආපු දවස් ඉඳලා අම්මා මොනවද කරන්න කියන එක අපි ලියන්න ඕනේ. ඒ කියන්නේ දවසින් දවස ඔයා මොනවද කරන්නේ, ඔයා අම්මත් එක්ක මොනවද කරන්න කියන එක ලියන්න ඕනේ. ඉතින් මෙතනදී මේ ડોකියුමන්ට් එක හදන්න කලින් ඔයා කල්පනා කරන්න ඕනේ ඔයාගේ අම්මව ගෙන්නන්නේ කොච්චර කාලයකටද කියලා. ඒ කියන්නේ අපිට වීසා එක උපරිම ගන්න පුළුවන් දවස් 90ක් වෙනකල් මේ දවස් 90ටම අපි වීසා ඇප්ලයි කරනවද? එහෙම නැත්නම් අපි දවස් 60කටද ඇප්ලයි කරන්නේ? දවස් 40කටද ඇප්ලයි කරන්න කියලා කල්පනා කරලා මුලින්ම එක අපි ලියන්න. හිතන්නකෝ ඔයා දවස් 40කට ඇප්ලයි කරනවා කියලා. දවස් 40කට ඇප්ලයි කරනවා නම් ඔයා අම්මව මෙදා ඉඳලා හිතන්න මේ ඒ කියන්නේ ජපානයට ලෑන්ඩ් කරපු දවසේ ඒ වෙලාවේ දා ඉඳලා ඩේට් එක දාලා දිනේ දාලා මේ මෙන්න මේ කාරණාව කරනවා. හිතන්නකෝ නරිතාවල ඉඳලා අපේ ගෙදරට මම ටෝකියෝ වල ගෙදරට එක්කන් එනවා. ඊට පස්සේ මෙන්න මගේ ගෙදර තමයි නතර වෙන්නේ. අන්න ඒ විදිහට ඔයාලා ලිස්ට් එක ලියන්න ඕනේ. ඉතින් මේකෙදී මම විශේෂයෙන් ඔයාලට සඳහන් කරන්න ඕනි කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔයා කොහේ හරි දුරකට යනවා. හිතන්න ඔයා ටෝකියෝ වල ඉඳලා ඔයා නීගතවල නීගත යනවා බලන්න හිම බලන්න යනවා. ඉතින් නීගත හිම බලන්න ගියාම ඔයා නීගතවල හොටෙල් එක නතර වෙනවා. ඒතර මේ හොටෙල් එකේ නතර වෙනකොට ඔයා හොටෙල් එකේ බුකින් එකක් දාපු එකේ බුකින් එකක් දාපු මේ ඒ කන්ෆර්මේෂන් මේල් එක හරි ඒක print out කරලා ඇත්තට මේකට දාන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා ඒ නීගත ගිහලා පළවෙනි දවසේ හොටෙල් එකේ ඉඳලා දෙවෙනි දවසේ ඔයා යාළුවෙක් ගෙදර ඉන්න. ඒ යාළුවෙක් ගෙදර ඉඳි යාළුවගෙන් ඔයා යාළුවාගෙන් ලියුමක් ගන්න ඕනේ. මේ ගෙදර ඉන්න එයා අවසර දෙනවා කියලා. ඉතින් ඒ විදිහට තමයි මේ ෂෙඩියුල් එක හදන්න ඕනේ. මුලින්ම දවස් කීයක් ඉන්නවද කියලා කල්පනා කරන්න ඕනේ අම්මා එක්කන් ඇවිල්ලා. ඊළඟට ඔයා කොහොමද කියලා ඒ ටික ලියන්න ඕනේ මොනවද කරන්න කියලා. මම මෙතනදී ඔයාලට මේක ෆිල් කරන්න පොඩි පොයින්ට්ස් කීපයක් කියලා දෙන්න. ඉතින් මුලින්ම ඔයාලට ඔළුවට දාගන්න මේ දාන ෂෙඩියුල් එකේ විදිහටම ඔයා අම්මත් එක්ක ගනුදෙනු කරන්න අම්මත් එක්ක ඒ ෂෙඩියුල් එකටම වැඩ කරන්න ඕනි නැහැ කියන එක. ඒ කියන්නේ මේකෙන් අපි මෙන්න මේ දේවල් ටික කරනවා කියලා ඔයාලට පෙන්නනවා විතරයි. මේක අනිවාර්යෙන් මේ විදිහටම කරන්න ඕනි කියලා නියමයක් නැහැ. ඉතින් ඒ හින්දා මම රෙකමන්ඩ් කරන්නේ ඇත්තටම දවස් දෙකේවා ගොඩක් දාන්න යන්න එපා. පුළුවන් නම් යන එකක් දවසින් ගිහිල්ලා එනවා කියලා දාන්න. උදාහරණයක් විදිහට ඔයා ටෝකියෝ ඉන්නවා නම් ඔයා කනගාව ගිහිල්ලා එනවා. මේ කමකුරා වලට ගිහිල්ලා එනවා.
ඔයා ඊට පස්සේ තොචිගි වලට ගිහිල්ලා නාන්නේ වගේ දවසින් ගිහිල්ලා එන්න පුළුවන් දුර වගේ දේවල් දාන්න. ගොඩක් අය හොටෙල්ස් වල යාළුවන්ගේ වල ඉන්නවා කියලා දාන්නපා. එතකොට මොකද ඔයාට වැඩිපුර ඩොකියුමන්ට්ස් දාන්න වෙනවා. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් අර හිග එරියව දවසින් ගිහිල්ලා එනවා කියලා දැම්මොත් ඔයාට මේක ටට්ටක් ගාලා ෆිල් කරගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයා දවස් 7ම අම්මත් එක්ක ගෙදර ඉන්නවා කියලා දාන්න යන්නත් එපා. පුළුවන් නම් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා දවස් 5 ගෙදර ඉන්නවා අම්මත් එක්ක සෙන්සුරායිද ඔයා කොහේ හරි shopping යනවා. ඔයා තෝකේ නම් ඉන්නේ ඔයාට අහල පහල ඔයා අසක්ස ගියා හරි ඒ විදිහට පොඩ්ඩක් ළඟ පහත් යන ටිකක් දාලා ෆීල් කරන්න. ඉතින් ඒක තමයි හොඳම ලේසි දේ. අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ විදිහටම ඔයාගේ අම්මත් එක්ක ඒ ෂෙඩියුල් එකේ විදිහටම වැඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක. ඊළඟට අපි රෙඩි කරගන්න ඕනේ අපේ රෙසිඩන්ස් කාඩ් එක. එහෙම නැත්නම් සයිරියු කාඩ් එක. මේ සයිරියු කාඩ් එක ගනිද්දි මතක තියාගන්න කලර් කොපි එකක් ගන්න. ඒ කලර් කොපි එකක් අරගෙන ඒක අම්මට යවන්න. ඊළඟට අපි ගන්න ඕනේ certificate of employee. එහෙම නැත්නම් ස්ටඩන්ට් ස්ටේටස් කියන එක. මේකට අපි ජැපනීස් වලින් කියනවා certificate of employee not zaishoku shomeisho කියලා. එහෙම ස්ටුඩන්ට් කෙනෙක් වෙනවා නම් zaigaku shomeisho. ඒ කියන්නේ ඔයා දැනට සේවයේ නිදිලා ඉන්නවා කියලා. ඔයා දැනට ඒ අධ්‍යාපන ආයතනයක මේ ඉගෙන ගන්නවා කියන එක. ඉතින් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ කම්පැනි එකට ගිහිල්ලා ඔයාට zaishoku shomeisho එකක් ගන්න ඕනේ කියලා කිව්වහම HR එකට හරි ඔයාගේ සෝමුබ් එකට හරි කිව්වහම එයාලා ඒක හදලා දෙන එක කියනවා. ඔයා මේ කම්පැනිට මෙදා ආවේ ඊට පස්සේ ඔයා දැන් ඉන්න පොසිෂන් එක කේයකු ෂයින් කෙනෙක්ද නැත්නම් ඔයා මේ සේෂයින් කෙනෙක්ද ඒ වගේ මොකද්ද කරන්නේ ඊළඟට ඒ කම්පැනි ඇඩ්‍රස් එක ඒ සේරම දාලා ඔයාට මේ වෙනකල් ඔයා මේකේ ජොබ් එකක් කරනවා කියලා හදලා දෙන. ඒවා ස්ටුඩන්ට් කෙනෙක් නම් අධ්‍යාපනික ආයතනයෙන් ඒකත් ගන්න පුළුවන්. ඔයා මේනවාට මෙන්න මේ ක්ලාස් එකේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්නවා කියන එක. ඊළඟ කාරණාව තමයි ජූමින්හෝ එක. එහෙම නැත්නම් රෙසිඩන්ට් සර්ටිෆිකේට් එක ඔයාට ගන්න පුළුවන්. මේක ඔයාට ශික්ෂකයෙන් ගන්නත් පුළුවන්, කොම්බිනිකෙන් ගන්නත් පුළුවන්. මොකද පුළුවන් තරම් මතක තියාගන්න අලුත් එකක් දාන්න පරණ ඒවා දාන්න යන්න එපා. ටිකක් අලුත් එකක් ඔයා විස ඇප්ලයි කරන්න කලින් අම්මට මේකේ යවන අලුත් එකක් දාන්න වග බලා ගන්න. ඊළඟ කාරණාව තමයි බැංක් බැලන්ස් එක. බැංක් බැලන්ස් එක එහෙම නැත්නම් zandaka shomeisho කියන එක. මේක ඔයාලට බැංක් එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේකෙදි විශේෂයෙන් මේක ඇයි ඉල්ලන්නේ කියලා කියනවා නම් ඔයාට ඔයා අම්මා එක්කන් ඇවිල්ලා මේ ජපානයේ මොන හරි කරදරයක් වුණොත් ඔයාට ඒකට වේදම් කරන්න සල්ලි ඔයා ගාව තියනවා කියන එක තමයි අපි මෙයාලට අප්‍රූව් කරන්නේ. ඉතින් ඒ හින්දා මේකෙදි කීයක් තියෙන්න ඕනද කියලා ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති. ඉතින් මේකේ විශේෂයෙන් ඒගොල්ලෝ සඳහන් කළා නැහැ මෙච්චර ගාණක් තියෙන්න ඕන කියලා. ඉතින් මගේ අදහස නැත්තම් අපි ගොඩක් වෙලාවට ගොඩක් රෙකමන්ඩ් වෙන්නේ සාමාන්‍යයෙන් අම්මා විතරක් එක්ක යනවා නම් අඩුම යොන්ජුමන්වත් තියන්න. බැංක් එකේ යොන්ජුමන්වත් තියලා ගන්න. ඒ කියන්නේ ලක්ෂ 4ක් නැත්නම් කොළ 40ක්වත් තියලා ගන්න. ඉතින් ගොජුමන් විතර තියනවා නම් හොඳටම හොඳයි. අම්මයි තාත්තයි දෙන්නම එක්කන් එනවා නම් ඔයාලට පුළුවන් ඊට වැඩිය 50ක් 60ක් 70ක් වගේ තියලා ගන්න මේ zandaka shomeisho එක. ඊළඟ කාරණාව වෙන්නේ බැංක් එකේ පාස්බුක් එකේ කොපිස්. ඒ කියන්නේ ඔයාගේ පාස්බුක් එකේ කොපිස් ගන්න ඕනේ. ඒ කියන්නේ මුල පිටුවයි ඊට පස්සේ ඔයා වීසා ඇප්ලයි කරන කාලේ ඉඳලා මාස 3ක් පිටිපස්සට පාස්බුක් එකේ කොපිස් අරගෙන යවන්න ඕනේ. එතනදී ඔයාගේ සැලරි එක වැටිච්ච තැන පුළුවන් නම් highlight කරලා යවන්න. එතකොට ඒ වීසා බලන VFS එකේ නිලධාරියටත් වීසා නිලධාරියටත් පැහැදිලි මෙන්න මේ එතනයි තමයි යාට සැලරි වැහලා තියෙන්නේ කියලා. ඉතින් ඒකත් ලොකු පොයින්ට් එකක් වෙනවා. ඊළඟ කාරණාව ඉන්කම් සර්ටිෆිකේට් එක. එහෙම නැත්නම් ජැපනීස් වලින් අපි කියනවා කසේ shomeisho එකයි නොසේ shomeisho කියන. මේක ශියක්ෂෝ එකට ගිහිල්ලා ඔයාලට කසේ shomeisho කරන නොසේ shomeisho ගන්න ඕනේ කියලා කිව්වහම එයාලා ඒක ඔයාලා දෙනවා. ඒකත් රෙඩි කරගන්න. ඊළඟට ඔයාගේ පාස්පෝර්ට් එකේ කොපි එකක් රෙඩි කරගන්න. පාස්පෝර්ට් එකේ කොපි එකක් රෙඩි කරගද්දි පාස්පෝර්ට් එකේ මුල පිටුවයි ඊට පස්සේ ඔයාගේ බැරිලක් හරි පාස්පෝර්ට් එක අලුත් කරලා දෙනවා නම් ඒක එතකොට පරණ තිබ්බ පාස්පෝර්ට් එකේ නම්බර් එක ඊළඟ පිටුවේ ගහලා දෙන්න. එහෙම නැත්නම් ඔයාගේ නම වෙනස් කරලා තියෙනවා නම් ඒ විස්තරත් ඔයාගේ ඊළඟ පිටුවේ එයාලා සඳහන් කරලා දෙන ඉඳ ඒ සඳහන් කරලා තියෙන මොනවා හරි සඳහන් කරලා දෙනවා ඒ කොපි ඒකත් එක්කම ගන්න මුල පිටුවයි ඒ අදාළ පිටුවයි ඔක්කොම ගන්න. පාස්පෝර්ට් කොපි එකේදී ඒකත් ඔයාලා අම්මට යවන්න ඕනේ ඔය. ඊළඟට අවසාන වශයෙන් මාස 3ක salary slips ඔයාගේ ජොබ් එකෙන් හම් වෙන pay sheets 3ක්. ඒ කියන්නේ පරණ මාස 3ක එදා දාන දවස් ඉඳලා පිටිපස්සට මාස 3ක salary slips pay sheet උත් ඔයා යවන්න ඕනේ මේ වීසා එක අම්මට apply කරද්දී. ඊළඟ කාරණා ප්‍රධාන කාරණා තමයි document your mom need to prepare. කියන්නේ ඔයාගේ අම්මා ඔයාගේ අම්මගේ පැත්තෙන් මොනවද මේ රෙඩි කරගන්න ඕනේ documents කියන එක. ඉතින් මුලින්ම අම්මා රෙඩි කරගන්න ඕනේ passport එක. passport එක ගොඩක් වෙලාවට අපේ අම්මලාට passports නැහැ. ඉතින් passport එකට එකක් එම reservation එකක් දාලා අම්මව යවලා මේ අදාළ documents fill කරලා passport එක හදාගන්න මුලින්ම. passport එකක් තියෙන අම්මෙක් හරි තාත්තෙක් කරනම් මතක තියාගන්න passport එකේ පිටු ඉස්සරහට තව කිහිපයක් තියෙනවා. පිටු 3-4ක් වගේ තියෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ සඳහන් කරලා දෙනවා. ඒ හින්දා passport එකක් තියෙන කෙනා නම් අනිවාර්යෙන් check කරලා බලන්න. ටිකක් ඉස්සරහට තියෙනවා කියලා. එහෙම නැත්නම් passport එක අලුත් කරලා වීසා එකට apply කරන්න. මොකද අර passport එකේ ඉඩ නැති වුණොත් ඒකත් reject වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව විදිහට අම්මා ready කරගන්න ඕනේ national ID එකේ English translation එක. ගොඩක් අපේ අම්මලා ගාව තියෙන පරණ ID එක. එතකොට ඒක English වලට translate කරලා හදාගන්න. මේක Japanese වලට translate කරන්න ඕනේ නැහැ. English වලට translate කරලා හදාගන්න. ඊළඟ තුන්වෙනි කාරණාව විදිහට අම්මාගේ birth certificate එක ready කරගන්න ඕනේ. මේකත් English වලට translate කරලා තමයි ready කරගන්න ඕනේ. මේක ප්‍රධාන මේකේ point එක වෙන්නේ මාස 6ක් ඇතුළත ගත්ත බර්ත් සර්ටිෆිකේට් එක රෙඩි කරගන්න කියනවා. ඔයාලට පුළුවන් ඔයාලා අම්මා ඉපදිච්ච තැනට මේ නමයි
ඒ අපේ උපන්දිනේ උපැන්න සහතිකේ තියෙන අංකයක්. ඒ අංකෙත් එක්ක බර්ත් සර්ටිෆිකේට් එක අලුතෙන් ඉෂු කරගන්න පුළුවන්. ඒකත් එක්ක අලුත් එකක් දාන්න. එතකොට ඒ සීල් එක වැදිලා තියෙනවා. ඉතින් මෙතනදී මම කියන්න ඕනේ ඔයාලට විශේෂයෙන්ම මේ අම්මගේ බර්ත් සර්ටිෆිකේට් එක, අම්මගේ પાස්පෝර්ට් එකේ නම, ඊළඟට NIC එකේ national identity card එකේ නමේ මොනවා හරි වෙනසක්, පොඩි හරි වෙනසක් තියෙනවා නම් හොඳට බලලා අම්මට කියන්න බලන්න කියලා. බලලා පොඩි හරි වෙනසක් තියෙනවා අනිවාර්යෙන් ඇෆිඩිවිටි දෙන්න. ඒක තමයි හොඳම දේ. මොනවා හරි පොඩි වෙනසක් තියෙනවා නම් අනිවාර්යෙන් දෙන්න. ඊළඟට ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් එක අම්මට රෙඩි කරගන්න ගියාම මොකද ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් ඔයා ගාවත් ඇති. ඔයා ගාව ගොඩක් වෙලාවට තියෙන පරණ සර්ටිෆිකේට් එකක්. ඒ කියන්නේ කලින් ගත්ත එක අපි ලංකාවෙන් එනකොට අරන් ආපේගෙන. ඒ හින්දා අම්මට කියන්න තාත්තා වේවල හරි කමන්නේ ඔයාගේ අලුත් බර්ත් සර්ටිෆිකේට් එකක් හක්කෝ කරගන්න, ඉෂුව කරගන්න කියලා. එතකොට ඒක ඇයි ඉල්ලන්නේ කියලා කියනවා. ඔයාගේ අම්මගේ අතර තියෙන රිලේෂන්ෂිප් එක බලන්න තමයි ඒක ඒගොල්ලෝ ඉල්ලන්නේ. ඉතින් ඒකෙත් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් ගන්න. අර කිව්වා වගේ මාස 6ක් ඇතුළත එකක් අරගෙන ඒක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් අරගෙන තියාගන්න. ඊළඟ කාරණා මැරේජ් සර්ටිෆිකේට් එක. මැරේජ් සර්ටිෆිකේට් එක ඇත්තටම අවශ්‍ය වෙන්නේ ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නම එනවා නම් ඒ දෙන්නගේ සම්බන්ධතාවයේ රිලේෂන්ෂිප් එක ප්‍රූව් කරන්න තමයි මැරේජ් සර්ටිෆිකේට් එකක් ඉල්ලන්නේ. එහෙම නැත්නම් අවශ්‍යම නැහැ මැරේජ් සර්ටිෆිකේට් එක දාන්න අම්මව එනවා. අම්මා විතරක් එනවනම් ඔයාලා දැම්මත් අවුලක් නැහැ. මේ ડોකියුමන්ට් එකක් අඩු වෙනවට වඩා ડોකියුමන්ට් වැඩියෙන් තිබ්බට අවුලක් නැහැ. අඩු වුණොත් පොඩ ප්‍රශ්නේ. ඒ හින්දා ඒකෙත් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් අරගෙන දාන්න. ඊළඟට අම්මගේ බැංක් ස්ටේට්මන්ට්. අම්මගේ බැංක් එකෙන් ස්ටේට්මන්ට් එකක් ගන්න ඕනේ. ඉතින් මේකේ අපි ගන්නකොට පුළුවන් නම් අම්මගේ එකට ලක්ෂයක් හරි ලක්ෂ දෙකක් හරි ලක්ෂ දෙකක් වගේ දාලා ඒකේ බැංක් එකෙන් ස්ටේට්මන්ට් එකක් ගන්න. මේකේ ගනිද්දී ඔයාලා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ලංකාවේ බැංකුවල ගොඩක් වෙලාවට අපේ නම් තියෙන්නේ මුල අකුරු ටික කෙටි කරලා ඊළඟට අපේ සර්නේම් එක එක්ක විතරයි. ඉතින් අපේ પાස්පෝර්ට් එකේ තියෙන විදිහටම ඒ බැංක් ස්ටේට්මන්ට් එකක් ගන්න මේ වගේ බලාගන්න. ඒ කියන්නේ නම දිග ඇරලානේ, දිග නමත් එක්ක. බැරිලක් හරි සිස්ටම් එකේ ප්‍රශ්නයක් එක බැංක් එකේ ඒගොල්ලන්ගේ එක ඒ විදිහට එන්නේ නැත්නම් ඔයා අනිවාර්යෙන් මේකට මේ කෙටි නම මේ තියෙන නමත් එක්ක මේ දිග නම සමානයි කියලා ඇෆිඩිවිටි එකක් අනිවාර්යෙන් දාන්න වගේ බලා ගන්න. ඊළඟට වීසා ඇප්ලිකේෂන් එක රෙඩි කරගන්න ඕනේ. ඒක මම ඊළඟට කියා දෙන්නම් කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ, කොහොමද කරගන්නේ කියලා. ඒක ඔයා ෆිල් කරලා ඔයා අම්මට එවලා ඒකත් අම්මට වීෆිස් එකට අරගෙන විදිහට සලස්වන්න. ඊළඟට පාස්පෝර්ට් සයිස් එකට අදාළ ෆොටෝස් ඕනේ. ඒ වීසා ඇප්ලිකේෂන් එකට ඒ අදාළවට ෆොටෝස් අරන් යන්න. ඒක ඕනනම් ඔයාලා VFS ඔෆිස් එකෙන් ගහ ගන්නත් පුළුවන්. ඇත්තටම අරන් යන එක හොඳයි. ඊළඟට travel itinerary එක. ඒක travel itinerary කියලා කියන්නේ ඔයාගේ අම්මා නැත්තම් ෆ්ලයිට් එක බුක් කරලා දාගත්ත කරියෝ එක. ඒ කියන්නේ temporary reservation එක ඒකත් අරන් යන්න. ඊට පස්සේ affidavits තියෙනවා නම් ඒ if applicable නේ ඒකේ තියෙනවා නම් ඒ ටිකත් අරන් යන්න. ඊළඟ ප්‍රධාන කාරණා විදිහට මම කතා කරන්නේ how to download these documents කියන එක. ඒ කියන්නේ මේ ටික කොහොමද ඩවුන්ලෝඩ් කරගන්න කියන එක. ඉතින් මම මෙතන ඉඳලා ඔයාලට මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා කොහොමද කොතෙන්ට ගිහිල්ලාද මේක ඩවුන්ලෝඩ් කරන්න කියලා කරගෙන යනවා. ඇම්බියුලන්ස් එකක් යනවා. ඕකේ අපි මෙතන ඉඳලා බලාගෙන කොහොමද මේ ડોකියුමන්ට්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ පාවිච්චි කරන Chrome එක හරිය නැත්නම් වෙන මොකක් හරි ඔයගොල්ලෝ පාවිච්චි කරන එකට අරගෙන අරවිල්ලා ඔයගොල්ලෝ ගහන්න VFS ශ්‍රී ලංකා කියලා. VFS Global කියලා ගහුවාමත් එනවා. මේ VFS ශ්‍රී ලංකා කියලා ගහුවාම මේක අපිට යන්න ලේසි. ඉතින් එක්තන එනවා ඊට පස්සේ welcome to VFS Global කියලා මේ උඩටම එන එකක්. ඒකට යන්න. ඒකට ගියාම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ page එකක් එනවා. මෙතන cookies ටික accept කරන්න යනවා. accept කරලා welcome to VFS Global කියලා දෙනවා. ඉතින් මෙතන තියෙනවා apply for visa book and appointment find center සේරම ටික තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ දැන් මේ documents ටික හොයන ඉඳලා apply for a visa කියන එක එකේ start now කියන එක click කරනවා. click කරාම මෙන්න මේ විදිහ page එකකට එක යනවා. ඒකේ ගියාම මෙතන උඩින්ම තියෙනවා identify visa type එක කියන එක. එතන තියෙනවා view more කියලා. මෙන්න මේ view more කියන එක click කරනවා. click කරලා මේ එතන විස්තර ටික තියෙනවා කොහොමද යන්නේ කියලා. මෙතන ආපහු ඔයා visa type කියන එක click කරන්න. click කරාම visa information කියලා එනවා. මෙතනින් visa type එක select the visa type that is right to your important information for visa fees කියලා. මෙතන මෙහෙම පල්ලෙහාට ඒක click කරාම ඔයාට එනවා මේ visa වර්ග ටික දැනට තියෙන. ඉතින් මෙතනින් ඔයා තෝරන්න ඕනේ select කරන්න ඕනේ temporary visitor visa for visiting relatives and friends. මෙන්න මෙතන තියෙන එක. මේක click කරනවා. click කරාම ඔයාට පේනවා මෙතන overview එක the visa is allow people to visit for holiday or recreation for stay up to 90 days. මම ඉස්සෙල්ලා ගාව 90 days වෙනකල් ඉන්න පුළුවන්. මෙතන visa fee එක කොච්චරක් යනවද, document මොනවද required වෙන්නේ, photo එක කොහොමද වෙන්න ඕනේ, processing time එක, ඊට පස්සේ download forms තියෙනවා. හරි මම මෙතන මේ document required කියන එක checklist එක අරගෙන ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.
හරි මෙන්න මේ චෙක් ලිස්ට් එක තියෙන්නේ මෙතන තියෙන ඔයාලා රෙඩි කරගන්න ඕන ඩොකියුමන්ට්ස් චෙක් ලිස්ට් එක. හරිද? එතකොට මේක කොහොමවත් මෙන්න මෙතන yes no කියලා not applicable කියලා එතන ෆිල් කරන්න ඕන. ඔයාලට ෆිල් කරන්න තියෙන තැන් දෙකයි මෙතන ඔයාගේ අම්මගේ හරි තාත්තගේ හරි යන කවගේ හරි අම්මගේ අපි අම්මා ගැන කතා කරේ. පාස්පෝර්ට් නම්බර් එකයි අම්මගේ නමයි. ඊට පස්සේ අගටම තියෙනවා මේ මෙන්න මෙතන contact number එකයි මේ applicant ගේ sign එකයි දාන්න තියෙන්නේ. හරිද? හරි අපි මෙතන ඉඳලා බලාගෙන යමු මුලින් ඉඳලා මොනවද මේ documents කියලා. පළවෙනියෙන් බලන්න application form එක. ඔයාලට visa application form එක තියෙනවා. මෙන්න මෙතන click කරාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ visa application form එක ඔයා fill කරන්න ඕනේ. අම්මා මේක ගිහින් එකයි යන්න කියන අම්මගේ details දාලා තමයි fill කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒකේ capital ලියන්නේ විස්තර තියෙන photograph ටික ඊළඟ valid passport එකක් අම්මගේ තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මම අර ඉස්සෙල්ලා කියපු දේවල් ඉන්විටේෂන් ලෙටර් එක ගැරන්ටි ලෙටර් එක අරවා මේ හරිද මේවා එකින් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න මේ ડોකියුමන්ට්ස් පෙන්වන්න තියෙනවා හරිද මම ඊට පස්සේ මේ මෙතන විශේෂයෙන් කතා කරන්න ෂෙඩියුල් ඔෆ් ස්ටේ කියන එක ඒක මෙන්න මේ වගේ එකක් තියෙන්නේ මේක ෆිල් කරන්න පුළුවන් මෙතන දවස ඔයා කරන වැඩේ ඒකේ කන්ටැක්ට් කරන්න කාටද නම්බර් එකක් හරි මොනවා හරි ඊළඟ රෙකමෙන්ඩේෂන් කොහෙද ගන්න කියන එක ෆිල් කරන්න දෙන්න මම අර ඉස්සෙල්ලා වලට කිව්වේ ස්ටේ නම් ප්ලෑන් එක තයිසයි යොතේ හොය එකකනේ ඊට පස්සේ non Japanese national sponsor කියන්නේ මෙතන වාගේ විස්තර ටික ඩීටේල්ස් ටික දීලා තියෙනවා මෙතන passport bio page copy එක resident card එක දන්නවා resident certificate එකත් ඔයාලා දන්නවා income certificate කියලා කියන්නේ අර no say show මේ show එකයි මේ අර ඒ ගන්න පුළුවන් ෂෙක් ෂෝ එකෙන් ගන්නවා කිව්ව එක ඊළඟට බැංකුවේ passbook එක employment confirmation කියලා කියන්නේ zaishoku shomesho කියන එක හරිද ඊට පස්සේ ඔයාලා මොන හරි හොටෙල් එකක් එහෙම අම්මා වෙලා ඉන්නවා නම් ඒ දේවල් ඊට පස්සේ මෙතන travel itinerary කියලා කියන්නේ මේ අම්මා අරයි යන්න ඕනේ ෆ්ලයිට් එක බුක් කරපු මේ හරි බුකින් එක නැත්තම් ටෙම්පරරි බුකින් එක අරයි යන්න ඕනේ ඊට පස්සේ ඒවා self employed නම් කොහමද employed නම් ඒ ටික සැලමේදී මෙතන employed නම් letter of employee starting the date of employment ඒ ටික කියන්නේ අර සයිෂොකු ෂෝමේෂෝ එකේ තියෙනවා ඒක salary slips අරයි යන්න ඕනේ ඊට පස්සේ personal documents කියලා තියෙනවා මම කියව national identity card එක birth certificate එක marriage certificate එක ඒ ටික තියෙන affidavit ආව දාලා ඒවා ඊළඟට අම්මගේ bank accounts details ටික මම කිය ලක්ෂ දෙකක් විතර දාලා තියන්න කියලා. අන්න ඒ ඊට පස්සේ ඊට කලින් ජපාන් වල travel කරලා තියෙනවා නම් ඒ history එක කොච්චර දවසක් හිටියද කියන එක. ඉතින් මේ ටික තමයි මේ checklist එකේ තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න මේ checklist එක update කරනවා. මේක දැන් එක කාලෙට අප්ඩේට් කරන අනිවාර්යෙන් ඔයාලා ડોකියුමන්ට්ස් ටික ලෑස්ති කරද්දි මේ චෙක්ලිස්ට් එක චෙක් කරන්න චෙක් කරලා අලුත්ම අප්ඩේට් එකට ඒ කියන්නේ ලේටස්ට්ම එකට රෙඩි කරගන්න ගොඩාක් වෙලාවට මේ ලිස්ට් මේ ඇප්ලිකේෂන් එකේ ඉන්විටේෂන් ලෙටර්ස් අරම ගොඩාක් වෙනස් වෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මේ ලෙටර් ඔෆ් ඉන්විටේෂන් එකේ මෙන්න මේ මොකක් හරි සයින් එකක් ගහන්න තියෙන තැනක් වෙනස් වෙනවා අන්න වගේ ෆෝමැට් එකක් වෙනස් වෙනවා විතරයි එහෙම නැතුව දාන්න දෙන ડોකියුමන්ට්ස් ටික ඇත්තටම වෙනස් වෙන්නේ නැහැ හරිද ඒ වුණාට ඒ හින්දා මේ කෝකඩත් කියලා ඇවිල්ලා කෝකඩත් නෙමෙයි අනිවාර්යෙන්ම ඔයාලා මොකද්ද තියෙන ලේටස්ට් එක කියලා බලලා ගන්න මොකද නැත්තම් ෆෝමැට් වෙනස් වෙලා තියෙන පුළුවන්. ඒතකොට ඔයාලා පරණ ෆෝමැට් එකට ගියොත් සමාන රිජෙක්ට් වෙන්න පුළුවන්. හරි මේ ටික තමයි මෙතනදී තමයි ඩවුන්ලෝඩ් කරගන්න. ඒ කියන්නේ ඔයාලට මේවා ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ මේ VFS කියන සයිට් එකට ඇවිල්ලා. ඉතින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න එක මෙන්න මෙතන තියෙන මේ ලින්ක්ස් වලින් ගිහිල්ලත් මම ඉස්සෙල්ලා පෙන්වනා වගේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා ඉස්සෙල්ලා ස්ලයිඩ් එකට ඊට එහා පැත්තේ ස්ටෙප් එකක් පිටිපස්සට ගියාම මෙන්න මෙතන ඩවුන්ලෝඩ් ෆෝම්ස් කියලා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා මතොමෙතේ සමරයිස් කරලා සේරම ෆෝම්ස් ටික ඇප්ලිකේෂන් ෆෝම් එක, letter of invitation එක, letter of guarantee කියලා කියන එක. මේ ඉන්විටේෂන් ෆෝම් එකම තමයි මේ අර show here you show කියලා කියන්නේ. ඊට පස්සේ මේ තියෙන guarantee ෆෝම් එක හොෂෝ කියලා ඊට පස්සේ visa list of visa applicants ඒ ටික ඔක්කොම ටික තියෙනවා. ඉතින් schedule of stay එක මම ඉස්සෙල්ලා පෙන්නුවේ. අන්න ඔක්කොම ටික එතනිනුත් ඔයාලා download කරගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ checklist එකකින් හරි මෙතන මේ set එකකින් හරි download කරගන්න download forms කියන තැනින්. ඉතින් අනිවාර්යෙන් latest එකද ඔයාලා download කරගන්න කියලා බලන්න. ඒක තමයි වැදගත්ම කාරණා වෙන්නේ. මේ දීලා තියෙන details උත් අනිත් ඒවත් හැමදේම කියවලා බලන්න. හරි. දැන් අපි documents මොනවද කියලා කතා කරා. කොහොමද documents ටික download කරන්න කියලා කතා කරා. මෙතන ඉඳලා මම කතා කරන්නේ apply process එක. ඉතින් මුලින්ම වෙන්න ඕනේ අම්මගේ passport එක හදාගන්න. ඉතින් මුල්ම කාරණා වෙන්නේ අම්මගේ passport එක හදාගන්න එක. ඊට පස්සේ අපි අපේ පැත්තෙන් අවශ්‍ය වෙන documents ටික අම්මට යවන්න ඕනේ. ඉතින් අපි අපේ පැත්තෙන් යවන්න ඕන documents ටික තමයි ඔයා job එක කරන කෙනෙක් නම් zaishoku shomesho එක. ඊට පස්සේ ඔයාගේ zairiu card එක, ඊළඟට ඔයාගේ juminho එක, ඊළඟට ඔයාගේ sandaka shomesho එක.
ඊට පස්සේ ඔයාගෙන් කසයිනෝසේ ෂෝමේෂෝ එක, ඊළඟට ඔයාගේ පාස්බුක් එකේ කොපීස්, ඊළඟට ඔයාගේ සැලරි ස්ලිප්ස් ටික, ඊට පස්සේ ඔයාගේ පාස්පෝර්ට් එකේ කොපීස්. ඔය ටික තමයි ඔයා යවන්න ඕනේ. ඉතින් මේවා ඔයාට පුළුවන් ඇත්තටම මේ EMS කරලා යවන්න. එතකොට අම්මලට එහෙන් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී පාස්පෝර්ට් එකේ කොපියක් ඇත්තටම EMS කරන්න ඕනෙත් නැහැ. මේ වාට එක මේ ෆයිල් එකක් විදිහට යවන්නත් පුළුවන්. ඉතින් මේ මම මෙතනදී අනිත් ડોකියුමන්ට්ස් ඊට ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ඉස්සලා කතා කරන්නේ අපි ෂෙඩියුල් එක එහෙම නැත්නම් අම්මාට ඉන්විටේෂන් ලෙටර් එක, ගැරන්ටි ලෙටර් එක අර ඒ වගේ දේවල් ඔයා ඇත්තටම මේ EMS කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ඒ ටික ෆිල් කරලා මේල් එකක් හරි දැන් මනම් ඔයාගේ සහෝදරයෙක් සහෝදරියක් කරේ ඉන්නවනම් එයාලට ඒක print out එකක් ගන්න කියලා ඊට පස්සේ අම්මට ඒක sign කරලා date එකක් දාලා VFS එකට අරන් විතරයි තියෙන්නේ. ඉතින් ඒ ටික නැත්තම් EMS එකට යවන්න ගිය ගොඩක් කිසි මුදලක් යනවනේ ડોකියුමන්ට්ස් වැඩි වෙන්නේ. ඒ හින්දා අර ඔයාලට මේල් වලින් යවන්න පුළුවන් ටික මේල් වලින් යවන්න, අනිත් ටික අනිවාර්යෙන් ඔයා ඔරිජිනල් ඒවා යවන්න ඕනිය එහෙට යවන්න. ඊළඟට අම්මට කරන්න තියෙන්නේ තුන්වෙනි පොයින්ට් එක විදිහට තුන්වෙනි ස්ටෙප් එක විදිහට අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ VFS එකේ. මේ VFS එකේ අපොයින්ට්මන්ට් එක දාද්දී දැන් ලංකාවේ මුදලින් රුපියල් 4000ක් අය කරනවා ඒගොල්ලෝ ඒ අපොයින්ට්මන්ට් එක දාද්දී. එතකොට වීසා ෆී එක ගොඩක් යාට 6000 ගණක් 7000 ගණක් වගේ වෙන්නේ. මේ 6000 7000 ගණෙන් අර 4000 අඩු කරලා තමයි ඔයාගේ වීසා ෆී එක මේ එදාට VFS අම්මා VFS එකට ගියපු දවසට පේ කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඉස්සර නම් මේක මේ ඒගොල්ලෝ මේ කරේ නැහැ, මේ ගත්තේ නැහැ. ඒ කියන්නේ කට්ටිය VFS එකට අපොයින්ට්මන්ට්ස් දාලා යන්නේ නැතු වෙනවා. ඒ හින්දා තමයි ඒගොල්ලෝ මුලින්ම දැන් අපොයින්ට්මන්ට් එක දාද්දිත් 4000ක් අය කරනවා කියලා දාන්න. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් අපොයින්ට්මන්ට්ස් දාන්න. මොකද අපොයින්ට්මන්ට් දාන්න ටිකක් කල් යනවා. ඒ හින්දා පුළුවන් නම් පාස්බුක් මේ පාස්පෝර්ට් එක අරගෙන ඔයාගේ ડોකියුමන්ට්ස් ටික යවද්දී ඒ කාලය අතරතුර ඔයා අර මේ ෂෙඩියුල් එකේම හදන කාලය අතරතුර අම්මට පුළුවන් නම් දාගන්න කියන්න මේ අපොයින්ට්මන්ට් එකක්. එතකොට ටිකක් ඉක්මනට වැටික් කරගන්න පුළුවන් ගානට. ඊට පස්සේ අපොයින්ට්මන්ට් එක දාලා අපොයින්ට්මන්ට් එක දවසට අම්මගේ පැත්තේ ડોකියුමන්ට්ස් ටිකයි, ඔයාගේ පැත්තේ ડોකියුමන්ට්ස් ටිකයි, ඔයා මේල් එකෙන් එවන ડોකියුමන්ට්ස් ටික ඔක්කොම ටික print out අරගෙන යන්න. එතකොට ඔය එවන ડોකියුමන්ට්ස් අනිවාර්යෙන් A4 size එකෙන් ගන්න. මතක තියාගන්න මේ අම්මගේ ડોකියුමන්ට්ස් උත් A4 size එකෙන් ගන්න මතක තියාගන්න. එතකොට ඒගොල්ලන්ට ගිහිල්ලා බාර දෙන්න තියෙන්නේ. ඉතින් එතන බාර දෙන්න තැනදී ඔයාලා ඒගොල්ලෝ ඒක check කරනවා මොනවද අඩු ડોකියුමන්ට්ස් තියෙනනම් ඒගොල්ලෝ අත්‍තරම කියනවා ෆොටෝස් ගන්න පුළුවන්. ඒ දේවල් දෙනවා. ෆොටෝස් වල size වැරදි නම් ඒවා කපලා හදා ගන්න පුළුවන්. දේවල් කරලා ඉතින් VFS එකෙන් ડોකියුමන්ට්ස් ටික බාර ගන්නවා. ඊළඟට අන්තිම ස්ටෙප් එක වෙන්නේ මේක ඒගොල්ලෝ මේ ෂීන්සා කරලා එහෙම නැත්නම් check කරලා ඔයාලට business days දවස් 5ක් 10ක් ඇතුළත මේගොල්ලෝ ඔයගොල්ලන්ට කෙක් එක එහෙම නැත්නම් visa grant උනාද නැද්ද කියලා ඔයාලට ඔයාලගේ අම්මට කෙක් එක දෙනවා. එහෙම නැත්නම් රිසල්ට් එක දෙනවා. එතකොට ඉතින් ඊට පස්සේ තව සතියක් දෙකක් තුනක් ඇතුළත මේ ෆ්ලයිට්ස් බුක් කරගෙන ජපානට එන්න තමයි දෙන්නේ. හරි, දැන් අපි දන්නවා අපේ අම්මව කොහොමද එක්කන් එන්නේ ජපානයට කියලා. ඉතින් මෙතනදී මම කතා කරන්නේ පොඩි එක්ස්ට්‍රා ඩොකියුමන්ට්ස් ටිකක් සහ පොඩි ටිප්ස් ටිකක්. ඒ කියන්නේ මේ වීසා එක රිජෙක්ට් වෙන්නේ නැතුව දාගන්න මම විදිහට මම ඔයාලට දෙන පොඩි ටිප්ස් ටිකක් සහ මේ වෙනකල් මම දන්න කට්ටිය අනුගමනය කරපු කාරණා ටිකක් ඔයාලට කියලා දෙන්න. හරිද? පළවෙනි කාරණාව තමයි මම ඉස්සෙල්ලත් ඔයාලට කිව්වා ඉන්විටේෂන් එකේ ලෙටර් එකක් අපිට ලියන්න තියෙනවා. ලෙටර් එකේ ඉන්විටේෂන් ලෙටර් එකේ අපිට ලියන්න තියෙනවා background of invitation කියලා තමයි. එතනදී මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වා ඇත්තරම එතන පොඩි ඉඩක් තියෙන කියලා. එතනදී ඔයාලට චුට්ටක් ලියලා මේක separate document එක attach කරනවා කියලා ලියලා ඔයාලා දාන්න separate A4 කොලයක්. A4 කොලයක් දාලා මේකේ ඔයා විස්තර ලියන්න ටිකක් දිගට. මේක ඔයා මොන language එකකින්ද ලියන්න ඕනේ කියලා කියනවා නම් සිංහල language එකෙන් ලියන්න එපා. සිංහලෙන් ලියන්න බෑ. Japanese හෝ English එකෙන් ලියන්න. මොනවද ලියන්න කියලා කියනවා නම් ඔයාගේ නම, ඔයා මේ වෙනකොට මොනවද කරන්නේ, ඔයා ජොබ් එකක් කරන නම් ඔයා මේ මෙන්න මේ කම්පැනි එකේ මෙන්න මෙහෙම වැඩ කරනවා, මෙන්න මේ පොසිෂන් එකේ මෙන්න මෙදා ජපානට ආවේ, ඔයා ඊට කලින් ජපානට මොන හරියට ඇවිල්ලා තිනවා නම් ඒවත් ලියන්න. උදාහරණයක් විදිහට ඔයා ස්කෝලර්ෂිප් එකෙන් ආව නම් ඒ විස්තර ලියන්න, මොනවද ස්කෝලර්ෂිප් එක, ඒ වගේ දේවල් ලියන්න. ලියලා ඔයා ඔයාගේ අම්මව එක්කන් ඇවිල්ලා ගොඩක් මේ සයිට් සීන් යන්න, අම්මල්ලට හිම පෙන්වන්න, සකුර පෙන්වන්න, ඒ අදාළ සීසන් එකට අදාළ ඒ දේවල් ලියන්න. ආසයි අම්මා ජපානට ආසයි. ඊළඟට ඔයා අම්මව ගොඩක් කාලෙකින් හම්බෙච්ච නැහැ, හම්බුනේ නැහැ. ඔයාට ඔයාගේ ජොබ් එකේ හින්දා ලංකාවට යන්න විදියක් නැහැ. ඒ හින්දා මෙච්චර කාලයක් හම්බෙලා නැති හින්දා කියන එක හින්දා තමයි ඔයා අම්මව එක්කන් එන්නේ කියන එක අනිවාර්යෙන් මෙන්ෂන් කරන්න. පොඩි මේ මානසික පැත්තකින් ලියන්න. එතකොට ගොඩක් වෙලාවට මේක බලන්න. ඉතින් ඒක ගොඩක් වෙලාවට වීසා එකට මේ බලපාන්න පුළුවන්. අර චූටි ඉඩේ ලියනකොට අර ටිකක් දිගට ලියද්දි ටිකක් බලනවා වැඩි. මොකද ජප්පෝ ආසයි ඒවා දිගට ලියලා ඒ විදිහට හදලා එවනවාට. හරිද? ඊළඟට දෙවෙනි කාරණාව තමයි ඔයගොල්ලෝ එක්ස්ටර්නල් ડોකියුමන්ට් එකක් විදිහට වීසා රික්වෙස්ට් ලෙටර් එකක් රෙඩි කරගන්න. ඉතින් මේක අනිවාර්ය අත්‍යවශ්‍ය නැහැ. මේක මම කියන්නේ පොඩි ටිප් එකක් විදිහට. මේක ඔයාගේ අම්මගේ පැත්තෙන් රෙඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා අම්මා වීසා ඔෆිසර්ට රික්වෙස්ට් කරනවා මට ජපානයට යන්න මේක වීසා එක දාලා දෙන්න කියලා.
එතනදී අම්මා කවුද අම්මගේ නම ඒ විස්තර ටික ලියලා ඔයාගේ පුතා හරි දුව හරි මෙන්න මේ විදිහට දැන් ජපානයේ ඉන්න මෙන්න මෙදා තමයි ජපානයට ගියේ මෙච්චර කාලයක් ඉන්නවා. ඉතින් මෙච්චර කාලෙකින් අපි හම්බෙලා නැහැ. ඉතින් මට හරියට මගේ දුවව මිස් වෙනවා නැත්නම් මගේ පුතාව මිස් වෙනවා. ඉතින් මේ හින්දා මම ජපානයට යන්න බලාපොරොත්තු වෙන. එයාට ලංකාවට එන්න විදිහක් නැහැ නේ වාඩු නැති හින්දා. ඉතින් මම ගිහිල්ලා බලලා එන්න ඕනේ කියලා ඒ විදිහට පොඩි මානුෂික පැත්තකින් ඉල්ලුවාම ඒකත් නියමයි. මේවා අනිවාර්ය නැහැ. ඉතින් ලිව්වහම බොහෝ විට විසක වදින්න තියෙන possibility එක වැඩි. ඊළඟට තමයි තුන්වෙනි කාරණාව affidavits. ඉතින් නමේ පොඩි හරි අකුරක් address එකේ පොඩි හරි අකුරක් මොනවාම හරි වැරදි නම් අනිවාර්යෙන් ඔයාලා affidavits දෙන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ BC එක කියන්නේ birth certificate එක, ඊළඟට අම්මගේ NIC එක, ඊට පස්සේ අම්මගේ marriage certificate එක, ඊළඟට අම්මගේ passport එක මේ සේරගේම නම හොඳට බලලා මොනවා හරි අකුරක් තියෙනවා වැරදිලා තියෙනවා නම් අම්මගේ හරි එයාගේ ඒ අදාළ අන්තර්ගතයේ තියෙන මොනවා හරි වැරද්දක් තියෙනවා නම් ඒ වගේ affidavits අනිවාර්යෙන් දෙන්න වග බලා ගන්න. ඊළඟට schedule of stay කියන එක මම ඉස්සෙල්ලත් කිව්වා ගොඩාක් දුරතන් වලට යනවා කියලා දාන්න යන්න එපා. ඔයාලා යන්න අනිවාර්යෙන් එහෙම කිසි ඉෂුවක් නැහැ. යන්න හැබැයි දාන්න යන්න එපා. පුළුවන් තරම් හිගයරි දවසින් ගිහිල්ලා එනවා කියලා දාලා ඒක මේ හරියට පැහැදිලිව හදන්න. එතකොට කිසි අවුලක් වෙන්නේ නැහැ. ළඟ තැන් ටිකක් දාලා හදන්න. එතකොට අවුලක් නැහැ. ඊළඟට සන්දක ෂෝමේෂ එහෙම නැත්නම් ඔයාගේ බැංක් එකේ ගාන අඩුම කොළ 40ක්වත් තියන්න. ඒක තමයි හොඳම. කොළ 50ක් වගේ දෙනවා නම් හොඳටම හොඳයි. ඒකත් හේතුවක් වෙනවා. මේ ටිප් එකක් වෙනවා. ඒ කොච්චරක් තියනවද කියන එක සම්බන්ධ. මොකද ඒ සල්ලි වලින් තමයි ගොඩක් වෙලාවට වාට හැකියාවක් තියෙනවා. මෙයාට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් වියදම් කරන්න කියන එක. අසනීපයක් ඇතිවුණොත් වියදම් කරන්න සල්ලි තියනවා කියලා ඒගොල්ලෝ මේ ප්‍රූව් කරගන්න. ඊළඟට ඩොකියුමන්ට්ස් අනිවාර්යෙන් A4 size එකෙන් ගන්න. ඒ කියන්නේ ඔයාගේ ඔරිජිනල් ඩොකියුමන්ට්ස් නැතුව. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාගේ හිතන්නකො උපැන්න සාතික ගත්තොත් උපැන්න සාතිකේ ගොඩක් කාඩ A4 දෙන්නේ නැහැ. එතකොට ඒක අවුලක් නැහැ. ඒ කියන්නේ ඒවා ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් දාන්නේ ඒවා A4 size එකෙන් ගන්න. ඒ විදිහට හැම ඩොකියුමන්ට්ස් එකම පුළුවන් හැම එකම A4 size ගන්න. රෙසිඩන්ස් කාඩ් ඒ වගේ ඒවා මේ කලර් අරගෙන යවන්න. ඊළඟට ඔය බර්ත් සර්ටිෆිකේට් ඊළඟ මැරේජ් සර්ටිෆිකේට් අරවා ඒ දේවල් හැම එකම අලුතෙන් අරගන්න මාස 6ක් ඇතුළත සීල් එක වදින විදිහට ගන්න. ඒකත් ලොකු හේතුවක් වෙනවා මේවා පරණ ඒවා නෙවෙයි කියලා ප්‍රූව් කරන්න. ඊළඟට වැදගත්ම කාරණාව තමයි ඔයාලට මම චෙක් ලිස්ට් එකෙත් මෙන්ෂන් කළා. පුළුවන් නම් ඔයාලා කවුරු හරි අඳුන ජපාන් කෙනෙක් ඉන්නා නම් ස්පොන්සර් විදිහට දාන්න. ඒ කියන්නේ ස්පොන්සර් විදිහට එයාගේ ඩොකියුමන්ට්ස් දාන්න. ඒ කියන්නේ මොකද ජපාන් අයගේ කොජින් ජෝහෝ ඉඳලා ඒ දේවල් දාන්න වෙනවා. පාස්පෝර්ට් එක අරම මේ ඔක්කොම ටික දාන්න. ඒකම කැමති කෙනෙක් එහෙම අවුලක් නැති කෙනෙක් ඉන්නා නම් ඔයාලට එයාගේ ඩීටේල්ස් දාලා මේ ඩොකියුමන්ට්ස් ටික දෙන්න පුළුවන්. එතකොට ඇත්තටම කිසිම ඉෂුව එකක් නැහැ. අනිවාර්යෙන් වීසා එක වදිනවා. ඉතින් ඔය ටික තමයි මට කියන්න දෙන ටිප්ස් සහ එක්ස්ට්‍රා ඔයාලා හදාගන්න ඕන ඩොකියුමන්ට්ස් ටික. ඉතින් අර වීසා ලෙටර් එක ඇත්තට මාර වුණයි. අරක දිගට ලියන එකත් මාර වුණයි කියලා මම හිතනවා. හරි අන්තිම කාරණාවට කලින් කාරණාව if it is rejected. ඒ කියන්නේ ඔයා දාපු ඔයාලගේ අම්මා දාපු වීසා එක බැරි වෙලා හරි රිජෙක්ට් වුණොත් මම ප්‍රාර්ථනා කරනවා වීසා රිජෙක්ට් වෙන්න එපා. අපේ අම්මලා ආසාවෙන් එන්න දාන්න ගොඩක් බලාපොරොත්තු ඇතුව අපි හම්බෙන්න අපිත් ගොඩක් බලාපොරොත්තු ඇතුව දාන්න මොන හරි ඉවෙන්ට් එකකට හරි සෙරමනි එකකට හරි තමයි ආව ගෙන්න ගන්නන්නේ. ඉතින් ඒ හින්දා වීසා එක රිජෙක්ට් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලා දැනගන්න ඔයාලගේ පැත්තෙන් වීසා එක රිජෙක්ට් වෙන්නේ නැති වෙන හරියට ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරලා දාන්න අම්මලට සහ අම්මලත් දැනගන්න. අම්මලගේ පැත්තෙනුත් මේ දේවල් ඔයාලා චෙක් කරලා බලන්න ඕනේ මොනවද දාන්නේ අම්මලා කියලා. ඉතින් බැරි වෙලාවක් හරි මොකක් හරි කේස් එකක් කියලා මේක රිජෙක්ට් වුණොත් මොකද වෙන්නේ කියලා කතා කරමු. ඉතින් රිජෙක්ට් වුණොත් මේගොල්ලෝ ඇත්තටම හේතුවක් කියන්නේ නැහැ. අපිට ස්ටුඩන්ට් වීසා වලදී ස්ටුඩන්ට් වීසා කරද්දී ගොඩක් වෙලාවට හේතුවක් ඒගොල්ලෝ කියනවා මෙන්න මේ හේතුව හින්දා ඔයාගේ රිජෙක්ට් වුණා කියලා. ඉතින් මේකෙදි වීසා එක රිජෙක්ට් වුණ හේතුව කියන්නේ රිජෙක්ට් කියලා විතරයි කියන්නේ. ඉතින් බොහෝ වෙලාවට ඔයාගේ ඉන්කම් එකේ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ඔයාගේ ෂෙඩියුල් එක ලියලා තියෙන විදිහේ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් එයාලට සැක හිතුනොත් මෙයා ගිහිල්ලා ආපහු වෙන එකක් නැහැ කියලා, ඔයාගේ රිලේෂන්ෂිප් එක ප්‍රූව් කරන එකේ ප්‍රශ්නයක් වගේ හේතු වෙන්න පුළුවන් ඔයාව රිජෙක්ට් ඔයාගේ අම්මගේ වීසා එක රිජෙක්ට් වෙන්නේ. ඉතින් මෙහෙම රිජෙක්ට් වුණොත් එයාලා කියලා නැහැ මෙච්චර කාලයක් ඉඳලා ඇප්ලයි කරන්න කියලා කොහොම මෙන්ෂන් කරලා නැහැ. හැබැයි පුළුවන් නම් අර ඒ ඩොකියුමන්ට්ස් ටිකම ආපහු දැම්මත් අනිවාර්යෙන් ආයෙත් රිජෙක්ට් වෙනවා. ඒ හින්දා මාස 3ක් වගේ ඉඳලා ඩොකියුමන්ට්ස් වෙනස් කරලා අලුතෙන් ආය දාන්න වග බලා ගන්න. ඉතින් රිජෙක්ට් වුණොත් ඔයාගේ සල්ලි වීසා එක දාන්න ගියපු සල්ලි ඊට පස්සේ ගමන් වියදම් ඔයා මෙහෙ ඉඳලා රෙඩි කරගත්ත සල්ලි ඔයා අනිවාර්ය දාලා ශික්ෂෝ ගියපු සල්ලි අරම මේවා සෑහෙන ටිකක් අපරාධ වෙනවා. ඒ හින්දා එහෙම නොවන විදිහට පුළුවන් තරම් ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරලා හදාගන්න. ඩඩලක් ඩොකියුමන්ට්ස් හදාගන්න අමාරු නම් අපිට කතා කරන්න අපි ඒවා හදලා දෙනවා. මේ ඒවා ටික කරලා දෙනවා. ඉතින් ඒ හින්දා ඒවත් හරියට කවුරුද දන්න කෙනෙක්ගෙන් කියලා කරගන්න. හරි ඉතින් අපි වීඩියෝ එකේ අන්තිම කොටසට ඇවිල්ලා තියෙන්නේ අවසාන හරියට. ඉතින් මේකේ අන්තිමට මම සූදානම් කරා යම්කිසි question and answers ටිකක්. ඒ කියන්නේ ඔයාලට මේ වීසා එක සම්බන්ධයෙන් මේ විදිහට ප්‍රශ්න ටිකක් එයි නැත්නම් කමෙන්ට්ස් වලට එයි කියලා බලාපොරොත්තු වෙයි. ඉතින් මේ ප්‍රශ්න ටික අපි එකින් එක පොඩ්ඩක් කතා කරගෙන මෙහෙම ගොඩාක් ලොකු ප්‍රශ්න ටිකක් නෑ පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් පළවෙනි ප්‍රශ්නේ තමයි අම්මවයි තාත්තවයි එක්කන් එන්න පුළුවන්ද කියන එක. ඉතින් මතොමෙතේ කියන්නේ කිචුරින්ති කෙනෙක් කියන්නේ මේ
මොකද කියන්නේ මුලින්ම උත්තරේ දීලා ඉන්නා නම් ඔව් පුළුවන්. ඉතින් අම්මවයි තාත්තවයි දෙන්නම එක්කන් එන්න පුළුවන්. අම්මා විතරක් නෙමෙයි. ඉතින් දෙන්නම එක්කන් ඉතින් අම්මටයි තාත්තට අදාළ වෙන වෙනම ડોකියුමන්ට්ස් ටික හදන්න ඕනේ. ඒ ප්‍රූෆ් කරන ඒවා හදන්න ඕනේ. ඊළඟට අර මැරේජ් සර්ටිෆිකේට් එක කියන එක අනිවාර්යෙන් දාන්න ඕනේ. අම්මගේ තාත්තගේ රිලේෂන්ෂිප් එක ප්‍රූෆ් කරන්න. ඊට පස්සේ මුදල් අපේ තියෙන සඳකා එක ටිකක් වැඩිපුර දාන්න ඕනේ. අන්න ඒ වගේ කාරණා ටිකක් තියෙනවා. ඉතින් අම්මවයි තාත්තවයි දෙන්නම ඔයාලට එක්කන් එන්න පුළුවන්. ඉතින් ඊළඟට මම කල්පනා කරා දෙවෙනි ප්‍රශ්නේ විදිහට සහෝදර සහෝදරිය එක්කන් එන්න පුළුවන්ද සහ වයිෆ් and husband එක්කන් එන්න පුළුවන්ද කෙටි කාලෙක කියලා. ඔව් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අදාළ රිලේෂන්ෂිප් එක ප්‍රූව් කරලා එක්කන් එන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ විදිහට මම දැම්මේ යාළුවෙක් එක්කන් එන්න පුළුවන්ද කියලා. මේ යාළුවෙක් එක්කන් එනවා කියන එකේදී චුට්ටක් මේක පොඩ්ඩක් සැර වැඩි තදට බලනවා ජපානයේ. අපි හරියටම මෙයාව එක්කන් එන හේතුව යාළුවට ප්‍රූව් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඇයි මෙයාට ඉන්වයිට් කරන්න කියන එක මේ ප්‍රූව් කරන්න. උදාහරණයක් විදිහට මගේ වෙඩින් එක තියෙනවා ජපානයේ. ඉතින් ඒ හින්දා මට මේ යාළුවා මගේ හොඳම යාළුවා මෙච්චර කාලයක ඉඳලා යාළුවෙක්. ඒ හින්දා මට මෙයාව අනිවාර්යෙන් එක්කන් එන්න ඕනි වගේ කියලා හරි ડોකියුමන්ට්ස් ටික දෙන්න පුළුවන් නම් අනිවාර්යෙන් එයාටත් වීසා එක වදින්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ බත් කැවිල්ලක් යාළු පුතාගේ ළමයාගේ බත් කැවිල්ලක් තියෙන එකට මේ යාළුවා අනිවාර්යෙන් එන්න ඕනේ. අන්න ඒ වගේ මොනම හරි හේතුවකට ඔයාට හරිය ડોකියුමන්ට්ස් ටික දෙන්න පුළුවන් නම් එතරම් යාළුවෙක්ට නම් වීසා එක වද්දා ගන්න පුළුවන්. හැබැයි ටිකක් සරයි හොඳට බලන ස්ට්‍රික්ට් කියලා කියනවා. ඊළඟට ස්ටුඩන්ට් ඉද්දි ඇප්ලයි කරන්න පුළුවන්. මම වීඩියෝ එකේ කතා කරා ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නකොටත් ඇප්ලයි කරන්න පුළුවන් කියන එක. ඉතින් පුළුවන්. ඒක ඔයාගේ අධ්‍යාපනික ආයතනයෙන් ඔයාගෙන් අරගෙන දාලා මේ සර්ටිෆිකේට් අරගෙන දැම්මම කිසි අවුලක් වෙන්නේ නැහැ. දාන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට දෛකකු ඉන්න අය එහෙම තමයි ගොඩක් වෙලාවට මම දන්නවා මේ එකගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ඒගොල්ලන්ටත් ඇප්ලයි කරන්න පුළුවන්. තමන්ගේ අම්මා තාත්තා එක්කන් එන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ කීයක් තියෙන්න ඕනේද කියන එක. ඉතින් මම ඉස්සෙල්ලා දෙතුන් පාරක්ම කිව්වා මේ අඩුම කොළ 40ක් තියාගන්න. ඊට වැඩි තිබ්බොත් හොඳටම හොඳයි. අඩුම කොළ 40ක් තියාගෙන වීසා එක ඇප්ලයි කරන්න කියන එක. ඉතින් ඊට තව කී දෙනෙක් එක්කන් එනවද කියන එක කරනවත් ගාන වෙනස් වෙනවා කියන එක මට දැනෙනවා. ඔය ටික තමයි Q&A විදිහට. මෙන්න මේ ප්‍රශ්න ටික තියෙන්නේ. ඉතින් ඊට අමතරව මොන හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අද වීඩියෝ එක අවසන් කරන්න හදන්නේ. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ අම්මව හරි තාත්තව හරි එහෙම නැත්නම් ඔයාගේ රිලේටිව් කෙනෙක් හරි යාළුවෙක් හරි එක්කන් එන්න පුළුවන්. ඉතින් මේ වීසා එක ඇත්තටම සතයක්වත් කාටවත් දෙන්න ඕනේ නැහැ. Tamanට තනියම මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා ලෝයර්ස්ලා හයර් කරන්නවත් ලෝයර්ස්ලාට සල්ලි දීලා මේවා හදා ගන්නවත් එහෙම කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයා බිසි කෙනෙක් නම් ඔයාට ડોකියුමන්ට්ස් ටික හදාගන්න වෙලාවක් නැත්තම් විතරක් ආව හරි ඔයාට ඒක මේ පේමන්ට් එකක් කරලා ඒක කරගන්න. ඉතින් එහෙම මොන හරි වුණාත් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. අපි ඒකටත් විසඳුමක් හදලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එකේ බලලා මම හිතනවා ඔයාලට A to Z ඇත්තටම ඔයාලට දැනුමක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා අම්මව හරි තාත්තව හරි කොහොමද ජපානයට එක්කන් එන්නේ කියන එක. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න මේ චෙක් ලිස්ට් එක. ඒ කියන්නේ ડોකියුමන්ට්ස් චෙක් ලිස්ට් එකේදී ගොඩක් අලුත්ම ලේටස්ට් මේක පාවිච්චි කරන්න හොඳට මතක තියාගන්න. මොකද ඒක වෙනස් වෙන්න පුළුවන් එක කාලෙන් කාලෙට ගොඩක් ගන්න ෆෝමැට් තමයි වෙනස් වෙන්නේ. වෙලක් යාට සයින් එක තිබ්බා ගහන්න තිබ්බ නැත්නම් සයින් එක නැති වෙනවා. මෙන්න මේ කොටස නැති වෙනවා. අන්න ඒ වගේ ඒවා වෙන්නේ. හින්දා පුළුවන් තරම් ඔයාලා ડોකියුමන්ට්ස් හදද්දි මේ චෙක් ලිස්ට් එක බලලා හදන්න සූදානම් ගන්න. ගොඩක් වෙලාවට ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ડોකියුමන්ට් එක ඇතුලේ පොඩ්ඩක් වෙනස් වීමක් තමයි වෙන්නේ. ඉතින් කියන්නේ අනිවාර්යෙන් ඉන්විටේෂන් ලෙටර් එක, ගැරන්ටි ලෙටර් එක, ඒ දේවල් වීසා ඇප්ලිකේෂන් එක අනිවාර්යෙන් තියෙනවා. හරි. ඉතින් සල්ලි ටිකත් ඒ විදිහට දාලා තියෙනවනේ. ඒ වගේ ડોකියුමන්ට්ස් ඒ දේවල් ටික අනිවාර්යෙන් තියෙනවා. ඉතින් වෙනස් වෙනවා අඩුයි. අර ඇතුලේ තියෙන ෆෝමැට් එක මොන හරි තමයි වෙනස් වුණොත් වෙනස් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝගෙම අම්මලා තාත්තලා ජපානයට එක්කන් එන්න පුළුවන් වෙන්න කියලා. මේ කල්චර් එක, මේ මිනිස්සුන්ගේ දේවල්, මේ මිනිස්සුන්ගේ කෑම, සකුරා හිම හැමදේම බලන්න අම්මලා තාත්තලා අවස්ථාවක් අරන් දෙන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් මේ ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට අපි වීඩියෝ එකක් දාපු ගාම notification එකක් එනවා. ඒක on කරලා තිබ්බම. ඉතින් වීසා ගැන, ඊළඟට ජපානයේ වෙන දේවල් ගැන, ඊළඟට travel videos, ජපාන් භාෂාව සම්බන්ධ ගොඩක් දේවල් අරන් එන්න තියෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේ නැවත හම්බෙමු. එහෙනම් එතකන් ජය වේවා. ආයිබෝන්.